යාළුවනේ සුබ උදෑසනක් ඔයාලට. මම මේ භාජන ටික මේ ලෑස්ති කරන් ඉන්නේ මීඩියා මේ පැල ටික ඔක්කොම අද අලුත් අවුරුද්දේ පෝට් කරන්න කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ සීඩ් පැල. මේ ওই ටිකත් අද මං පෝට් කරනවා. මේ කැප්ටාන් වතුරට දාලා තියෙන්නේ සීඩ් පැල තමයි යාළුවනේ. ඒ ටික මං අද හිටව ගන්න යන්නේ. මෙන්න මේ ලොකු ගස් ටිකක් මේ තියෙන්නේ. ඒ ටිකත් අද ලොකු පොට් වලට ගන්නවා. ඒ කියන්නේ මේවා පඳුරු වලින් ගලවලා ගත්ත ඒවා යාළුවනේ බිම හිටවලා තියෙන්නේ. ඒවයි පඳුරු වලින් අරගෙන මම ටික ටික පොට් කරනවා. ඒවා තමයි පොට් කරලා සති 3-4ක් ගියාට පස්සේ මාසයක් වගේ ගියාට පස්සේ තමයි හොඳට සීසන් කරලා සේල් එකට දාන්නේ. ඔබ බලන්නකෝ අපේ රෝසි එයත් ඉන්නවා මං ඉන්න තැන්වල හැම තැනම රෝසිත් ඉන්නවා. මේ තියෙන්නේ ඇටි තමයි යාළුවනේ ඒ සීට් පැල පොඩි ඒවා හිටවන්න හදපු මීඩියා එක. මේක තියෙනවා පොඩි පොල් එලි කෑලි sorry සාමාන්‍යයෙන් බොරලු පොඩි බොරලු ඒ වගේම අර බීසීඩියා මැජික් පොහොර එක කියන්නේ බීසීඩියා නෙමෙයි මම දාන්නේ මැජික් පොහොර එකට අර වල් සූරියකාන්ත කියන්නේ අන්නේ කොළ වේලපුව තමයි මම දාන්නේ. ඒවා තමයි මේ කලවම් කරලා තියෙන්නේ. කුඩා පොල් එලි කෑලි අර මේකට මම මේ ලොකු පොල් එලි දාන්නේ නෑ. චූටි ඒවා දාන්නේ පොඩි පැල නිසා ඉක්මනට මුල්ලක් දාන්න ඕන නිසා. එහෙමනම් ඒ ටික මේ තමයි තියෙන්නේ ලොකු එකට හදපු මීඩියා එක. ඒකේ තියෙන්නේ වැලි පොල් එලි එතනින් ගියා මේ මැජික් පොහොර එක. ඒ ටික තමයි බලන්න යාළුවනේ මට ටිකක් අසනීපයි. කැස්සක් එනවා ඉතින්. ඒකට ඔයාලා සමා වෙන්න. තරමක් ලොකු පොල් එලි කෑලි. කුඩා මේව නෙමෙයි තරමක් ලොකු පොල් එලි කෑලි. ඒ ටික මම මේ කලවම් කරගෙන තියෙන්නේ දැන් ඒ ටික දාලා හිටවන්න තමයි තියෙන්නේ. කර 10 එකට දාලා නැහැ. ඒත් යාළුවනේ මේකට මේ පොඩි පැල හිටවන එකට කර 10 පොඩ්ඩකුත් දාලා තියෙනවා. මොකද මම මැනලා ගන්නේ නෑ යාළුවනේ. මට හිතේ හැටියට මේ පැල ටිකට මේ ටික ඇති වෙයි කියලා හිතන හැටියට තමයි මම දාන්නේ. ඒ හිටවන අතරේ මම ඔස්මොකොට් N එකෙන් ඇට 3-4ක් එක ගහකට දානවා යාළුවනේ. ඉතින් එහෙම තමයි හිටවන්නේ. එහෙමනම් යාළුවනේ අපි බලමුද එකක් හිටවගෙන මේකෙන්. මෙහෙම මං උඩින් බේරලා අරගෙන යටටම පොල් එලි කෑලි ටිකක් දානවා යාළුවනේ. උඹන්න ඊට පස්සේ මේ වැලිත් එක්ක මිශ්‍ර වෙන්න තව පොඩ්ඩක් දාලා මේ විදිහට තව පොඩ්ඩක් දාලා මේකට දානවා ඔස්මොකොට් N එකෙන් ඇට 2-3. මේ විදිහට ඔන්නම දාලා මේ කැප්ටන් වතුරේ තියෙන්නේ මම මෙන්න මේ පොඩි කප්පල චූටි පැල හිටවපුවා ලොකු උනාට පස්සේ අරගෙන තමයි අර ඒකේ තියෙන මීඩියා ටිකත් එක්කම මීඩියා ටිකට හොඳට මුල් අල්ලලා තිනවා. ඒ ටිකත් එක්කම තමයි මම මේකේ ඉඳවන්නේ. ඉතින් මේ බලන්න යාළුවනේ ඒ විදිහට මේ කැප්ටන් වතුරට දාලා මේ බලන්නකො මුල්ගේ ඇවිත් තියෙන හැටි. හරි ලස්සනට කිරි මුල් ඇදලා තිනවා වටේටම. මම මේක ඉතින් මීඩියා ටික ගලවන්නේ නැහැ. එහෙම්මම මෙහෙම නැවත අලුත් පොට් එකේ තියලා ඔහම මෙන්න මේ විදිහට වටේට මේ මීඩියා වලින් දානවා. මෙහෙම දාලා ඉතින් පැලවෙන්න තියෙනවා මේ මුල්ලක් දාන්න. මේ මාස 3ක් විතර වෙච්චි මේ පොඩි චූටිම පැල කොම්පෝට් එකෙන් අරගෙන පොඩි අර වම්ඩේ කප්වල හිටවපු පැල. ඒවයි පොඩි කොළ 3ක් වගේ විනාට පස්සේ තමයි මම වම්ඩේ කප් වලට දාන්නේ. ඊට පස්සේ මාස 3ක් විතර වෙද්දි තමයි මේ තරමට ලොකු වෙලා තියෙන්නේ. මේ බලන්නකෝ යාළුවනේ මේ පැල මේ අපේ ඇන්තූරියන ගාව කරන අය විකුණනවා රුපියල් 300 400 350 වැනි මුදලකට. ඒත් මම නම් එහෙම විකුණන්න කැමති නෑ. මොකද දන්නවද දැන් සීඩ් පැල කියන්නේ මොන වගේ මලක් එයිද දන්නේ නෑ. ඉතින් ඒ වගේ මලක් එනකන් මම තියනවා. දැන් මේ පෝච්චිය මදි වුණොත් ලොකු වෙන්න ඊටත් වැඩිය පොඩ්ඩක් ලොකු මෙන්න මේ වගේ මේ තියෙන්නේ මේ වගේ කප් එකකට දානවා. ඒ දාලා ඒකේ ලොකු වෙලා මලක් ආවට පස්සේ තමයි මම සේල් කරන්න යාළුවනේ. ඉතින්
ඔය විදිහට තමයි මම මේ පැල ඉඳගන්නේ. හරිම ලේසි යාළුවනේ. ඔය බලන්නකෝ. එහෙනම් යාළුවනේ ඔන්න ඔය ටික තමයි මට අද පෙන්වන්න උනේ. මම මේ ටික ඔක්කොම පොට් කරනකම් ඕගොල්ලන්ට බලන්න බැහැනේ. ඒක නිසා මම මේ දැන් වීඩියෝ එක කට් කරලා මේ පැල ටික ඉඳ ගන්නම් යාළුවනේ. මේ මම කැප්ටාන් වතුරට තමයි දාලා ගන්න, වෙන නම් මොකුත් දාන්නේ නැහැ. හිටවනකොට විතරක් ඔස්ම කොට ඇට ටිකක් දානවා. ඒ අරින්න මේ පෝර මම ගෙදරම හදාගන්නේම තමයි දාන්නේ. බිත්තර කටු තේකොළ මිශ්‍ර කරලා වේලලා මිශ්‍ර කරන ඒ ටික තමයි මම හදාගන්නේ යාළුවනේ. එහෙමනම් යාළුවනේ මම අදට නවතින්නම්. ඔයාලා හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි.